Leader of the opposition, ගරු නියෝජක කතානායකතුමනි මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ නලින්ද ඇමතිතුමා මේ කාරණාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඊයේ දවසෙත් ඉතාමත්ම පැහැදිලිව කරුණු කීපයක් ඉදිරිපත් කරා. නමුත් ඒක විවිධ මාධ්‍ය හරහා ඒවා විකෘති කරලා තිබෙනවා සුපුරුදු ආකාරයට. ඒ කියන්නේ ලක්ෂ 220ම ගුණාටන් දන්න විශේෂයෙන්ම මම නීති සංගමේ සභාපතිතුමාට ආරාධනා කිරීමේ සියලු ලිපිගොනු මම හැන්සාත්ගත කරා, සභාගත කරා. එතුමත් සමග ඒ ලිපි ගනුදෙනු කරන අතරතුර ඒවා පිළිබඳව ගරු කතානායකතුමාවත් මම දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම නීතිඥ සංගමයක් ඒ දැනුවත් කිරීම පිළිබඳව ගරු කතානායකතුමාවත් ගරු සභානායකතුමාවත් දැනුවත් කරලා තිබෙනවා. මේ තියෙන ඒ සියලුම ලිපි ටික මම මේක දැන් මම සදාචාර සම්බන්ධව මම කටයුතු කරේ මේ ලිපි කිසිම දෙයක් මම මාධ්‍ය වලට දුන්නේ නැහැ. නමුත් දැන් මම හැම ලිපියක් මොකද මේක පෙන්වන්න හදනවනේ මේ විපක්ෂ නායකවරයාගේ ආරාධනාව, විපක්ෂ නායකවරයාගේ යෝජනාව. විපක්ෂ නායකවරයා මේ සභාගර්භයේදී කිව්වේ ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරා 225ම සම්බන්ධ කරන්න කියලා. මේක මගේ පුද්ගලික ආරාධනාවක් නෙවෙයි. මට එහෙම ආරාධනා කරන්න අයිතියකුත් නැහැ. ඒ නිසා මම කටයුතු කරේ මේ පහසුකම් සපයන්නේ හැටියට විශේෂයෙන්ම මේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පමණක් නෙවෙයි දිගින් දිගටම ගරු විනිසුරුවන් උපරිමාධිකරණ අභ්‍යාචනාධිකරණයටයි ශ්‍රේෂ්ඨාධිකරණයටයි පත් නොකිරීම පිළිබඳව ඇතුළු මේ දෙකම පිළිබඳව 22 ගැනයි මේකයි පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ 225 දැනුවත් කරන්නයි කියන යෝජනාව ලිපි සහිතව ඒ වගේ මේ සභාගර්භෙත් මම පහුගිය පාර්ලිමේන්තු අවස්ථාවේ මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. දැන් ඊළඟට ගරු කතානායකතුමනි දැන් අද දවසට යෙදිලා තිබුණ ඒ රැස්වීම 12ට මං ඊයේ දවසෙත් සභාවේ ඒක ගැන කතා කරලා මම මොකද්ද කිව්වේ? මං කිව්වේ කතානායකතුමා හරහා මේ 225ටම ආරාධනා කරන්න ඒකට සහභාගී වෙන්න කියලා. ඒ නිසා මේක විකෘති කරලා හරවලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක විපක්ෂ නායකවරයාගේ ආරාධනාව කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟ කාරණා මම කියන්න කැමතියි ගරු කතානායකතුමා. Okay, honorable leader of the opposition, just a clarification. ගරු නියෝජක කතානායකතුමාට Yeah, I have given enough time for you. නෑ විනාඩි. නීතිඥ සංගමය ඊයේ වනවා ලිපියක්. විශේෂයෙන් මේ ලිපියට පදනම් වන්නේ ඊයේ දිනේ 19/8/2026 මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ක්‍රියාත්මක වුණු සංවාදය පිළිබඳව. නීතිඥ සංගමය කියනවා අපි කරපු යෝජනාව කාලෝචිත යෝජනාවක් සහ ඒවායේ ජාතික වැදගත්කමට ඒ ජාතික වැදගත්කම පිළිබඳව සැලකිල්ලට අරගෙන ඒගොල්ලෝ කියනවා මේ කන්සෙන්සස් එකක් තියෙන්න ඕනේ කියලා. ඒතර ඊයේ දවසේ ඒගොල්ලෝ කියනවා position of the government express threat. ඒ කියන්නේ බොහොම පැහැදිලිව ඊයේ දිනේ මේ පිළිබඳව රාජ්‍ය පාර්ශවයෙන් යම්කිසි ආණ්ඩු පක්ෂයේ තර්ජනාත්මක ස්ථාවරයක් තිබුණයි කියලා. ඉතින් මමත් කියනවා එහෙම දෙයක් තිබුණා. ඊයේ මේ සභාගර්භයේ මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කතා කරපු සමහර ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා බොහොම තර්ජනාත්මක විදියට කතා කරේ. එතකොට ඒ වගේ තර්ජනයක් සිදු වෙනකොට නීති සංගමේ සභාපතිවරයාට අයිතියක් නැද්ද Tamanට දැනෙන දේ ප්‍රකාශ කරන්න? මං අහන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් භාෂණයේ නිදහස නතර කරලා තියෙනවද? ඒක කියන්න බැරිද? ඒක ෆන්ඩමෙන්ටල් රයිට් එකක්. ඒ ෆන්ඩමෙන්ටල් රයිට් එක මේ මොන විධායකයකටවත් මොන තුනෙන් දෙකකටවත් යටපත් කරන්න බෑ. ඒ නිසා ඊ타මත්ම පැහැදිලිව මම කියන්න කැමතියි කරුණා කරලා මේ සාකච්ඡාවට මුල පුරන්න. මේක හොඳ දෙයක්. මේක අපි අයිති කරගන්න යන්නේ නැහැ. ඒ නිසා මේක පිළිබඳව සිදු කළ යුත්තේ තර්ජනාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් නෙවෙයි. මේ පිළිබඳව සිදු කළ යුත්තේ පැහැදිලිවම කතානායකවරයා පහසුකම් සපයන්න හැටියට මේක පිළිබඳව Honorable Ajit Pipara, you on your feet.
Yes. Okay, it's a long time, Honorable. Okay, Honorable Sajipe, I'll give you another few seconds. ඕම ලස්සනට කෝඩිනේට් වෙනවා මයික් ඔෆ් වෙන එක. ඒක නම් බොහොම දක්ෂ විදියට වෙනවා. කවුද දන්නේ මයික් ඔෆ් කරන්න දාලා තියෙන්නේ. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ අවස්ථාවේ. I have given you ample time. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ අවස්ථාවේ. නෑ ඔබතුමා චෙක් කරලා බලන්නකෝ. ඒ පැත්තෙන් කතා කරනකොට ඉක්මනට රූපරාමු වලට යනවා. I called මේ upon පැත්තෙන් Ajit කතා Pepera කරනකොට who had been කැපෙනවා. on his feet හරි? for some නෑ time. මම විශේෂයෙන්ම කියන්න කැමතියි පැහැදිලිවම මේ තර්ජනාත්මක ස්වරූපයේ තිබුණා. අද නීතිඥ සංගමය මේකට සහභාගී වෙන්නේ නැහැ වෙන දවසකට වෙන දවසක් ලබා දෙන්නේ කියලා. හැබැයි රජයේ මාධ්‍ය දැන් පටන් අරගෙන ඉවරයි මේ නීතිඥ සංගමය අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි කියලා. ඒ නිසා මම මේ ලිපිය හැන්සට් ගත කරනවා සභාගත කරනවා. මොකද මේකේ නීතිඥ සංගමේ සභාපතිවරයා කියනවා government express threat. ඒ කියන්නේ රජය විසින් කරන ලද තර්ජනාත්මක ක්‍රියාවන් පිළිබඳව බොහොම පැහැදිලිව මමත් මේ ලිපිය අනුමත කරනවා. කතානායකතුමනි මම නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රකාශයට විරුද්ධ වෙනවා. විපක්ෂ නායකයාට කියන්න පුළුවන් හැබැයි නීති සංගමේ සභාපතිවරයාට ඔහුට දැනෙන ආකාරයට අදහස් ඉදිරිපත් කරන්න බැහැ කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම එකක් කියන්න කැමතියි මේ රටේ සජිත් ප්‍රේමදාසත් රජීව අමරසූරියත් දෙගොල්ලොම පුරවැසියෝ. එතකොට පුරවැසියන්ට එක හා සමානව සැලකීම රටේ උත්තරීතර නීතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා. ඒ නිසා ගරු නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා all citizens are equal. රජීව අමරසූරිය මැතිතුමාට වෙන වරප්‍රසාදයකුයි මට තවත් වරප්‍රසාදයකුයි කියලා දෙකක් නැහැ. ඒ නිසා එතුමාගේ අදහස් වලට ගෞරව කරන්න.